13.2 කැඳ වූ චක්‍රලේඛයක් මගින් වාට්ටුව කළමනාකරණය සහ අධීක්ෂණය පිළිබඳ රෝහල් සේවා පශ්චාත් ප්‍රාථමික හෙද පුහුණුවට බඳවා ගැනීමේ තරඟ විභාගය පැවැත්වුණා. එහිදී අමාත්‍යාංශ රෝහල මධ්‍යම රජයේ අමාත්‍යාංශයට යටත් රෝහල්වල පුරප්පාඩු 199ක් සඳහා තමයි 2 ශ්‍රේණිය 1 ශ්‍රේණිය හා අධිශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවුවේ. පසුගියදා එහි ප්‍රතිඵල නිකුත් වුණා. එහි යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවී තිබෙන බව අපට වැටහි යන බැවින් මෙය පැහැදිලි කිරීම සඳහා තමයි මෙම පැහැදිලි කිරීම සිදු කරන්නේ. එහිදී 2 ශ්‍රේණිය 1 ශ්‍රේණිය සහ අධිශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳෙව්වා. එහෙන් 35% විභාගයෙන් සහ 65% ජ්‍යෙෂ්ඨතාවය කුසලතාවය යෝග්‍යතාවය අනුව තෝරගන්නවා. කියන්නේ සීනියොරිටි එකෙන්. එහිදී විශේෂයෙන්ම 1-2 කරුණ තමයි දැන් වසර 2ක් නිසා බොහෝ දෙනෙකුට අමතකයි මෙහි තෝරා ගන්න ස්වභාවය පිළිබඳ. එහිදී 1-2 කරුණ තමයි ඉතා වැදගත් වෙන්නේ. අයදුම්පත් කැඳවීමේදී එක් දිස්ත්‍රික්කයේ සීමිත හා කුසලතා ධාරාවන් සඳහා වෙන් කරනු ලබන තනතුරු සංඛ්‍යාව සහ එම දිස්ත්‍රික්කවල පවතින පුරප්පාඩු සංඛ්‍යාවට අනුව පමණක් පාඨමාලාව සඳහා නිලධාරීන් තෝරා ගනු ලබන අතර අයදුම්පත් යොමු කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති නිලධාරියෙකු එක් ධාරාවක් යටතේ ඒ දිස්ත්‍රික්කයේ පවත්නා පුරප්පාඩු ස්ථාන කර ඇති වගු සටහන් අංක 1 අනුව උපරිම වශයෙන් දිස්ත්‍රික්ක 3ක් සඳහා පමණක් තම මනාපය ප්‍රකාශ කළ හැකිය. එහිදී දෙවන හා තුන්වන මනාප ප්‍රකාශ කිරීම අනිවාර්ය නොවන අතර නිලධාරියාගේ අභිමතය පරිදි එය සිදු කළ හැකි අතර මනාප ප්‍රකාශ කරන ලද දිස්ත්‍රික්ක පසුව වෙනස් කිරීමට අවසර දෙනු නොලැබේ. ඒක ඉතාමත් වැදගත්. මනාප ප්‍රකාශ කරන ලද දිස්ත්‍රික්ක පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ. එහිදී 1-3 කරුණුත් විශේෂයක් තියෙනවා. එක් දිස්ත්‍රික්ක සඳහා අයදුම් කර ඇති නිලධාරීන් ලබා ඇති කුසලතාවය අනුපිළිවෙල මත එම දිස්ත්‍රික්කය සඳහා වෙන් කරනු ලබන පුරප්පාඩු සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් පමණක් සීමිත හා කුසලතා ධාරාවන්ගෙන් පාඨමාලාව සඳහා තෝරා ගන්න ලැබේ. ඒ කියන්නේ දිස්ත්‍රික්කවල තියෙන පුරප්පාඩු සංඛ්‍යාව තමයි විභාගයෙන් සහ සීනියොරිටි එක මත තෝරා ගන්න ලබන්නේ. ඒ අනුව 1.4 යම් වැදගත් එකක් තියෙනවා. යම් දිස්ත්‍රික්කයේ කුසලතා ධාරාව සඳහා පුරප්පාඩු වන එකක් හෝ වැඩි සංඛ්‍යාවක් සඳහා සුදුසුකම් නැති නිලධාරියෙකු නොපැති අවස්ථාවකදී එම පුරප්පාඩු සංඛ්‍යාව සීමිත ධාරාවන්ගෙන් සම්පූර්ණ කරනු ලැබේ. ඒ කියන්නේ සීනියොරිටි එකෙන් පුරප්පාඩු ඉතුරු වෙනවා නම් ඒක විභාගයෙන් පුරවන්න සැලසුම් කරලා තියෙනවා කියන එක තමයි මේ කියන්නේ. යම් දිස්ත්‍රික්ක සඳහා සීමිත ධාරාව සඳහා පුරප්පාඩු එකක් හෝ වැඩි සංඛ්‍යාවක් සුදුසුකම් නිලධාරියෙකු නොපැති අවස්ථාවේදී පුරප්පාඩු සංඛ්‍යාව කුසලතාවය කියන්නේ විභාගයෙන් ප්‍රමාණවත් තරම් වෙන්නේ නැත්නම් ඒක ජ්‍යෙෂ්ඨතාවය මත හරි ගන්නවා කියන එක. අනුව දිස්ත්‍රික්කයේ පවතින පුරප්පාඩු ප්‍රමාණය සම්පූර්ණ කර නොහැකි නම් සීමිත ධාරාව යටතේ විභාගයේ සමත් ඉතිරි නිලධාරීන්ගේ කුසලතා අනුපිළිවෙල හා මනාප ප්‍රකාශ අනුව සලකා බලා පාඨමාලාව සඳහා බඳවා ගනු ලැබේ. ඒ අනුව සීමිත ලිඛිත තරඟ විභාගය මත පාඨමාලාව සඳහා අයදුම් කරණියම් පමණක් අදාළ අයදුම්පතෙහි දක්වා ඇති වගු අංක 1 අනුව මනාප ප්‍රකාශ කරන්න කියන එක තමයි කියලා තියෙන්නේ. මෙහිදී කොළඹ දිස්ත්‍රික්කය සඳහා පුරප්පාඩු 41ක් තියෙනවා. ඒකේ 14ක් 35ක් විදියට විභාගයෙන් 27ක් ජ්‍යෙෂ්ඨතාවය මත. මෙහිදී කළුතර මහනුවර මාතලේ නුවරඑළිය ගාල්ල සහ මාතර වගේම අනුරාධපුරය කෑගල්ල යන දිස්ත්‍රික්කවල පුරප්පාඩු නෑ මේ වෙනකොට. මෙම චක්‍රලේඛය කැඳවද්දී පුරප්පාඩු නැති බවත් තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. අනිත් රෝහල්වල යම් ප්‍රමාණ වශයෙන්
තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ තමයි 41 වැඩමුළු තියෙන්නේ. ඊට පස්සේ අම්පාර දිස්ත්‍රික්කේ. ඉතින් මේ අනුව තමයි පුරප්පාඩු කැඳවන්නේ. පෙර පශ්චාත් පාදමික පුහුණු තරඟ විභාගයේ මෙහෙම තිබුණේ ඇත්තටම දිස්ත්‍රික්ක වශයෙන් මුල් මෙරිට් එකේ මුල් ප්‍රමාණය තමයි බඳවාගත්තේ 135ට අදාළ පුරප්පාඩු වලට අදාළ 135 මුල් කාණ්ඩයන් තමයි ගත්තේ. එකේ ඉඳන් කීය වෙනකන්ද කියන එක බලලා. මෙහිදී ඒකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් මෙවර තෝරා ගැනීම. කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළත තමයි කොළඹ දිස්ත්‍රික්කයේ ඉල්ලන කට්ටිය අයගෙන් ඉල්ලන හෙද නිලධාරීන්ගෙන් 14ක් තමයි තෝරගන්නේ. එහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දැන් කළුතර දිස්ත්‍රික්කයේ කෙනෙක් කළුතර වේකන්සි නැහැ මේකේ දන්වා තියෙන පරිදි. නමුත් කළුතර කෙනෙක් කොළඹ ඉල්ලුවොත් එයා මෙරිට් එකේ උඩ ඉන්නවා නම් එයාට ලැබීමේ හැකියාවක් තියෙනවා. ඒතර කොළඹ කෙනෙකුගේ අවස්ථාව මේ 14න් ගිලිහි යනවා කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ ඉල්ලපු කෙනෙක්ගේ. ඒක හන්ද මේ අනුව හරිම සංකීර්ණයි ක්‍රියාවලිය. ඉතින් ඒ අනුව තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම ප්‍රතිඵල සටහන බලලා අදාළ හෙද නිලධාරීන් තෝරා ගන්නේ. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕන මේකෙදී කැඳවීම් කරා විභාගයෙන් තෝරා ගන්නා ප්‍රමාණය පුරප්පාඩු ප්‍රමාණයට අදාළව ඒ තෝරා ගැනීම සුදුසුකම් වලදී ආයත අයිදුම්කරුවන් විසින් මෙම සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙනවාද කියන එක නැවත පරීක්ෂා කිරීමක් සිදු වෙයි. 2 හා 1 ශ්‍රේණිය අධිශ්‍රේණියේ නිලධාරියෙක් ඉන්න ඕන. වැටුප් වර්ධක ආසන්න අවුරුදු 5 තුළ පෙයාගෙන තියෙන්න ඕන. විනයානුකූල දඬුවමක් ලබා තියෙන්න බෑ. මෙන්න මේ 4 වෙනි කරුණ විශේෂයි. අනුමත කාර්ය සාධන පටිපාටි අනුව උසස් වීමේ දිනට පෙර ආතුව වසර 5ක සතුරුදායක මට්ටමට වඩා ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ යුතුය. කාර්ය සාධනයේ තියෙනවා සතුරුදායක, ඊතා සතුරුදායක, හොඳයි, ඊතා හොඳයි වගේ 4කට වර්ග කළා. ඔබට මේ අවුරුදු 5 තුළ සතුරුදායක මට්ටම තියෙනවා නම් ඔබ සුදුසුකම් ලබන්නේ නැහැ. කහන්ද අනිවාර්යයෙන්ම සතුරුදායක මට්ටමට වඩා ඉහළ කාර්ය සාධනයක් ඒ උසස් වීමේ දිනට වසර 5ක් තුල තියෙන්න ඕන. වයස අවුරුදු 48 ඉක්මවා තියෙන්න බෑ. ජ්‍යෙෂ්ඨතාවයටත් ඒ වගේම කරුණු ටිකක් දාලා තියෙනවා. වයස විතරක් අවුරුදු 52 දාලා තියෙනවා. ඒ අනුව තමයි මේ ඉතුරු කරුණු ටික තියෙන්නේ. දැන් මේ වෙනකොට මේ සම්පූර්ණ වෙලා විභාගෙ ලියලා තෝරා ගන්නවද නැද්ද කියන එක තමයි බලාගෙන ඉන්නේ. ඉතින් මේ වෙනකොට මෙහිදී ජ්‍යෙෂ්ඨතාවය මතත් මේ වෙන විට සම්මුඛ පරීක්ෂණ තියලා ඉන් කණ්ඩායමක් තෝරාගෙන තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම තියෙනවා මෙහිදී ගිවිසුමක් අත්සන් කරන්න ඕන මේ සුදුසුකම් ලබා ගන්න හෙද නිලධාරීන් පුහුණුවට තෝරා ගන්න හෙද නිලධාරීන් පුහුණුව සාර්ථකව නිම කරන බවට පුහුණුවෙන් පසු තනතුරකට පත් කළහොත් සති 2ක් තුල අදාළ තනතුරේ සේවයට වාර්තා කරන බවට සෞඛ්‍ය ලේකම් සමග ගිවිසුමකට හා රුපියල් 1,50,000කට අපකරයකට ඇතුළත් විය යුතුය. එතකොට අනිවාර්යයෙන්ම ගිවිසුමක් තියෙනවා. ඒ ප්‍රමාණ තමයි තියෙන්නේ. මේකෙදී මේ වෙනකොට අමතක වෙලා නම් බලා ගන්න පුළුවන්. ඔබ අනිවාර්යයෙන්ම සටහන් කරන්න ඇති මෙන්න මේ පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් ලදහොත් සේවය කිරීමට කැමැති දිස්ත්‍රික්ක සඳහන් කරන්න කියන. මේකෙදි මේ සේවය කිරීමට කැමැති දිස්ත්‍රික්කයේ යටතේ තමයි ඔබ සුදුසුකම් ලබන්නේ. එතකොට ඔබේ පළාත් සමහර ලාවට පුරප්පාඩු නැත්තම් දෙවනි මනාපය බලනවා, තුන්වෙනි මනාපය බලනවා. මේ මනාප අනුව තමයි මෙරිට් එකේ පළවෙනියගේ ඉඳන් ලකුණු සටහනේ පළවෙනියගේ ඉඳන් ඉතුරු ප්‍රමාණය සටහන් කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ දේවල් සිදු කරන්නේ. පළාත් සභාවල වෙනම
එහෙම ගැටලුවක් නැහැ. පළාතට අදාළ පුරප්පාඩු ප්‍රමාණයෙන් 35% විභාගයෙන් සහ 65% ජ්‍යෙෂ්ඨතාවය මත තෝරගන්නවා. මම හිතන්නේ මේ දවස්වල තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඔබ තේරෙනවද නැද්ද කියන එක. ඒක අපිට ඇත්තටම පිට ඉඳන් විග්‍රහ කරන්න හරි අමාරුයි. මොකද මේකේ මේ සඳහන් මනාප ප්‍රකාශ කිරීම තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු දෙනාගේම තොරතුරු දත්ත තියෙන්නේ. එතකොට අපිට එකිනෙකාගේ දත්ත අපි දන්නේ නැහැ. ඒක නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ සටහනක් සකස් කරන තුරු අපිට තෝරා ගැනීම පිළිබඳව හරිම නිශ්චිත කාරණයක් කියන්න බැරි තත්ත්වයක් මතුවලා තියෙනවා. ඉතින් මේක සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මධ්‍යම රජයේ රෝහල, ඒ කියන්නේ මේ පුරප්පාඩු 199ට අදාළව එයින් දැන් ජ්‍යෙෂ්ඨතාවය මත නම් දැන් තීරණය කරලා ඉවරයි. විභාගයේ මත එන ප්‍රමාණය 199ට අදාළව 69ක් 68ක් අතර පවතීවි. එම ප්‍රමාණය මුල් 68 දෙනා නෙවෙයි. මේ පුරප්පාඩු මත දිස්ත්‍රික් කුසලතාවය මත තමයි තීරණය වෙන්නේ. ඒ තමයි විශේෂයෙන්ම දැනගත යුතු කාරණාව. ඉදිරියේදී එම සටහන් සකස් කිරීමෙන් අනතුරුව තෝරාගත් හෙද නිලධාරීන් රෝහල් වලට දැනුම් දේවි. දැනුම් දීමෙන් පසු නැවතත් තමන්ගේ අදාළ සුසුකම් සම්පූර්ණ කරලා නම් පුහුණුව සඳහා බඳවා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. මේ දිනවල බලවත් ගැටලුවක් තියෙන නිසා තාම දිනමක වානුවත් කියන්න බෑ කවදද පුහුණුව පටන් ගන්නෙ කියන එක සම්බන්ධයෙන් සියලුම වාර්තා සකස් කර පසු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තීරණය කළාවි කවද්ද පුහුණුවට පටන් ගන්න. ඒකේ තියෙන පුහුණු දෙකක්. ඒ කියන්නේ වාට්ටු කළමනාකරණය සහ අධීක්ෂණය පිළිබඳ පුහුණුව අවුරුද්දක පුහුණුව සහ වින්නඹු කර්මය හෝ මානසික හෙදකම් පුහුණුව මාස 6ක්. ඒ මාස 6 පුහුණුව ප්‍රථමයෙන්ද අනිත් කළමනාකරණය පුහුණුව ප්‍රථමයෙන්ද කියන එක දැනට තවමත් සැලසුම් කරලා නැහැ. ඉදිරියේදී අත්දැනුම් දෙයි කොයි පුහුණුවද ඉස්සෙල්ලා පටන් ගන්න කියන එක. ඒ අනුව ඉදිරියේදී පුහුණුව ආරම්භ කරා. ඉතින් මේ වගේ තොරතුරු තව දැනගන්න channel එක subscribe කරලා තියාගන්න.